කොන්ක්‍රීට් එකේ අමුද්‍රව්‍ය වලට අවශ්‍ය පරිදි නිවැරදිව වතුර යෙදීම එහි ශක්තිය හා කල් පැවැත්මට වැදගත් වෙනවා. ප්‍රමාණයට වඩා වතුර යෙදීමෙන් කොන්ක්‍රීට් එකට ඇතිවන දෝෂ ගැන දැන් අපි බලමු. කොන්ක්‍රීට් එකට භාවිතා කරන සංයෝගවල අනුපාතයට අනුව වතුර යොදන ප්‍රමාණය ඊටාම වැදගත්. භාවිතා කරන සිමෙන්ති හා ගල්වැලි ප්‍රමාණයට නොගැලපෙන ලෙස වැඩිපුර වතුර දැමීමෙන් කොන්ක්‍රීට් එකේ ශක්තිය හා කල් පැවැත්ම අඩු වෙනවා. වතුර වැඩිපුර තියෙන විට කොන්ක්‍රීට් එක ඇතුලේ පුංචි සිදුරු ඇති වෙන්නත් පුළුවන්. හානිකර වායූන් හා පස් වගේ අපද්‍රව්‍ය එම සිදුරු වලින් කොන්ක්‍රීට් එක ඇතුළට ගිහින් කොන්ක්‍රීට් එක අභ්‍යන්තරයෙන් දි รา පත් වෙන්නත් පුළුවන්. වැඩිපුර වතුර තිබුණාම කොන්ක්‍රීට් එක නිවැරදිව මිශ්‍ර වීමට අවශ්‍ය ද්‍රව්‍ය වෙන් වෙලා හයි වෙන්නත් පුළුවන්. එසේ නිවැරදිව කවලම් නොවන කොන්ක්‍රීට් එකක සංයෝග එකට බැඳී නැති නිසා එහි ශක්තිය අඩු වෙනවා. කොන්ක්‍රීට් එක ලෙවල් කරගෙන යන අවස්ථාවකදී වැඩිපුර වතුර කොන්ක්‍රීට් එක මතු පිටට එනවා. මෙය අපි බ්ලීඩ් වෙනවා යයි කියනවා. එහෙම වුණාම කොන්ක්‍රීට් එකේ සිදුරු ඇති වෙලා දුර්වල වෙනවා. වගේම වතුරට ඔරොත්තු දීමේ හැකියාවත් නැති වෙනවා. වතුර වැඩි වුණාම කොන්ක්‍රීට් එකේ කුඩා ඉරිතැලීම් ඇති වෙන්නත් පුළුවන්. කොන්ක්‍රීට් එකේ තත්ත්වය අනුව සිමෙන්ති බෑග් එකකට අවශ්‍ය නිවැරදි වතුර අනුපාතය ලීටර් 20ත් 27ත් අතර වෙනවා. කොන්ක්‍රීට් එකකට නිවැරදිව වතුර යෙදුවාම ඇලෙන ගතිය වැඩි, වැඩ කිරීමට පහසු ඝනකමක් ඇති, සිදුරු රහිත හොඳ කොන්ක්‍රීට් එකක් සාදා ගන්නත් පුළුවන්. සාරාංශය: කොන්ක්‍රීට් එකකට වතුර දැමීමෙන් ඇතිවන ප්‍රතිඵල. කොන්ක්‍රීට් එකට වතුර යොදන නිවැරදි ප්‍රමාණය ඊටාම වැදගත්. කොන්ක්‍රීට් එකට වැඩිපුර වතුර දාන ප්‍රමාණයට අනුව එහි ශක්තිය හා කල් පැවැත්ම අඩු වෙමින් යනවා. සිදුරු නැති කොන්ක්‍රීට් එකක් සාදා ගැනීමට එයට වැඩිපුර වතුර දැමීමෙන් වළකින්න. සිමෙන්ති බෑග් එකකට ලීටර් 20ත් 27ත් අතර වතුර ප්‍රමාණයක් යොදා ගන්න.